හැමෝම වගේ පාවිච්චි කරන WhatsApp app එකේ අලුතෙන්ම ආව සුපිරිම සුපිරි අප්ඩේට් එක මොකක්ද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඔයගලන්ට මේ වැඩේ කරගන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ෆෝන් එකේ WhatsApp application එක අලුත් අප්ඩේට් එකට අප්ඩේට් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ෆෝන් එකේ WhatsApp එක Play Store එකට ගිහිල්ලා ඕගොල්ලෝ Play Store එකේ සර්ච් කරගන්න අවශ්‍ය වෙනවා WhatsApp කියලා. ඉතින් ඕගොල්ලෝ WhatsApp මොන application එකද මෙතනදී use කරන්නේ කියලා ඕගොල්ලෝ select කරගන්න ඕන. ඒක අප්ඩේට් කරගන්නවා. ඉතින් දැන් මේ විදිහට මම මෙතනදී අප්ඩේට් කියන එක දීලා මම මේක අප්ඩේට් කරගන්නවා. ඉතින් මේක අපිට ඉක්මනින්ම අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට අප්ඩේට් කරගන්න අප්ඩේට් කරගත්තට පස්සේ අපි මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් WhatsApp එක ඕපන් කරගත්තට පස්සේ අපිට මෙතන උඩින් බලා ගන්න පුළුවන් මෙතන ඩොට් තුනක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒ ඩොට් තුන උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් settings කියලා එකක් තියෙනවා. ඉතින් අපි මේ විදිහට settings කියන එකට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට settings කියන එකට ගියාට පස්සේ අපිටින් අපිට බලා ගන්න පුළුවන් උඩින්ම අපේ නම තියෙනවා WhatsApp එක create කරලා තියෙන. ඉතින් ඒක උඩ ඕගොල්ලෝ ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට අපේ ප්‍රොෆයිල් එක පෙන්නනවා. අපිට පේනවා ඇති දෙවෙනියට තියෙන about කියලා option එක. ඉතින් ඕගොල්ලෝ ඒකට යන්න. ඉතින් මෙතන about කියන එකට අපි ගැන විස්තරයක් කෙටි විස්තරයක් තමයි මෙතෙන්ට දාන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්ට අපි දාන විස්තරය අපිට මෙතන වෙනස් කරගන්න පුළුවන් අදාළ විස්තරය. ඊට පස්සේ මෙතන ඒක අයින් වෙන්න අවශ්‍ය වෙන ඩියුරේෂන් එක මෙතෙන්ට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක පැය 8ක් දවසක් දවස් දෙකක් වගේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් සේකම නෙමෙයි නම් අපිට මෙතන කස්ටම් කියන එක දීලා මෙතනදී ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කස්ටම් කියන එක දීලා සේව් දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. පුළුවන්. ඉතින් මෙතෙන්ට අදාළ දවසක් ඔයගොල්ලෝ ටයිප් කරලා දෙන්න. ඉතින් මේ විදිහට දීලා අපිට මේ විදිහට ටයිම් එකක් තියෙනවා නම් ඒ ටයිම් එක මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ වෙන ඩියුරේෂන් එක චේන්ජ් කරගන්නේ. ඉතින් නැත්තම් ඔයගලන්ට පුළුවන් මෙතනදී මේ normal අපිට ලබා දෙන ඒ වගේම මෙතන සිලෙක්ට් කරලා දෙන්න. ඉතින් මම මෙතන 1 hour කියන එක දීලා මෙතන සේව් දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන උඩින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ඒ අදාළ කරන විස්තර ටයිප් කරලා දෙන්න. ඉතින් මෙතෙන්ට අපි දාන එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනදී මට travel ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන select කියලා මෙතන traveling මෙතන free to chat වගේ කීපයක්ම මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මේක traveling කියන එකට දාලා මෙතන duration එක දවසක් විදිහට දෙනවා. ඉතින් මේ විදිහට දීලා සේව් කරාට පස්සේ අපිට පුළුවන් මේක මෙතන යට තියෙන හරි ලකුණ දීලා සේව් කරගන්න. ඉතින් ඊට පස්සේ ඕගලන්ට පේනවා ඇති about කියන එකේ දැන් මෙතනදී මගේ traveling කියලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ඕගලන්ට පුළුවන් මේක වෙනස් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ අලුතින් ආව අප්ඩේට් එකේ අපි අදාළ කරන විස්තර ගන්න මෙතන ටයිප් කරගෙන ඒක අදාළ ඩියුරේෂන් එකට අනුකූලව වැඩ ගන්න අපිට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට තේරුණ තැනක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් සුමු සුමු වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔයගලන්ට.